ඔයාලා දැනටම දන්නවා අපි කොහෙද යන්නේ කියලා. අපි දැන් ඉන්නේ රත්නපුර බස් එකේ. අපි අද යනවා සිරිපා කරුණා කරන්න. ඉතින් අපි 7 දෙනෙක් යනවා ඔක්කොම. කෝඩුකාරයෝ 4 දෙනෙකුත් යනවා. අපි ආව රත්නපුරේට. රත්නපුරෙන් බැස්සා. ඉතින් අපි ඊළඟට යන්න ඕන ශ්‍රී පලාබද්දල බස් එකට. මේ තියෙන පලාබද්දල බස් එක. රත්නපුර බස් ස්ටෑන්ඩ් එකේ කෙරවලේම තමයි තියෙන්නේ මේ පලාබද්දල බස් නැවතුම. රත්නපුරේ ඉඳලා පලාබද්දලට පැය කමාරක විතර ගමනක් තමයි තියෙන්නේ බස් එකේ. ඉතින් අපි දැන් මේ නගින්නේ පලාබද්දල බස් එකට. මේ මාර්ගය ගැනකෝ ඉතා පටු මාර්ගයක්. කඳු වංගු සහිත මාර්ගයක්. ඉතා අලංකාරය දෙපස නම්. පේනවනේ මාර්ගය වල. අපි දැන් පලාබද්දලින් බැස්සා. දැන් වෙලාව 7:00. මගේ මේ දකුණු අත පැත්තෙන් තියෙන්නේ ශ්‍රී පලාබද්දල ඉස්කෝලේ. මෙතනින් තමයි සිරිපා කරුණාව ආරම්භ වෙන්නේ මෙතනින්. ඉතින් ඉස්සර ඉඳලා පරණ පාර තමයි මේ රජමාවත කියන්නේ. ඉතින් අපි රජමාවත තොරවැත්තේ කෝඩුකාරයෝ 4 දෙනෙක් අපිත් එක්ක යනවා. ඉතින් අපිත් එක්ක අද යනවා අපි ඔක්කොම 7 දෙනෙක් යනවා. 4 දෙනෙක් කෝඩුකාරයෝ. මේ තියෙන ඉස්කෝලේ. ඊයේ උදුවප්පුර පොය දවසින් තමයි ශ්‍රීපා කරුණාව ආරම්භ කළේ. ඉතින් අද දෙවනි දවසේ අපි ශ්‍රීපා කරුණා කරන්න යොදාගත්තා. යමු ශ්‍රී පලාබද්දල රජමහා විහාරය. මේක තමයි අපිට මුලින්ම හමු වෙන්නේ ශ්‍රී පලාබද්දල රජමහා විහාරය. මේකෙන් පඳුරු ගැට ගාලා ආශිර්වාදය අරගෙන තමයි ශ්‍රීපා කරුණා කරන්න ආරම්භ කරන්න අපි හිතාගෙන ඉන්නේ. අපි එහෙනම් යමු ශ්‍රී පලාබද්දල රජමහා විහාරය. ඉතින් අපි පඳුරු එහෙම ගැට ගහලා තියෙන්නේ පලාබද්දල පන්සල තමයි. ඉතින් අපි පහන් පත්තු කරලා මල් පූජා කරලා සියලුම චාරිත්‍රයේ ආකාරයෙන් සිද්ධ කරලා සිරිපා කරුණා කරන්න තමයි හදන්නේ දැන්.
තමයි අපි අද තරණය කරන්න පටන් ගත්තේ. අටමාරයි. ඒ භාගයක් අපි ඊළඟට හමු වෙන්නේ ලිහිණි හෙළ. අපි ලිහිණි හෙළේදී හමු වෙනවා. අපි දැන් තැනට තමයි ආවේ. අපි ගෙදරින් හදාගෙන ආව පාන්. ඉතින් උදේ කෑමත් රස විඳලා අපි සිරිපා කරුණා කරන්න පටන් ගමු. අපි දැන් උදේ කෑම කාලා සිරිපා කරුණා කරන්න පටන් ගත්තා. ඔව් පේනවනේ ලස්සන. ශ්‍රීපාද වන්දනාව පටන් ගන්න. හරියටම දෙවනි දවසේ තමයි අපි ශ්‍රීපාදේ කරුණා කරන්නේ. පළවෙනි පාරට තමයි පලාබද්දලා ශ්‍රීපාද කරුණා. ගොඩක් කාලෙකින් හයික් එකක් ගෙන තියන්න පොඩ්ඩක් කකුල් දෙකට දැනෙනවා මහන්සි. අපිට මෙම මාර්ගයේදී මීළඟට හමු වන්නේ ලිහිණි හෙළ. ඉතින් මේකට ලිහිණි හෙළ කියා නම වැටී තිබෙන්නේ ලිහිණි නැමැති කාන්තාව මේ ප්‍රභාතයේ පැන සියදිවි හානි කර ඇතැයි අපේ පැරැණියෝ සඳහන් කරනවා. ඉතින් මෙම ලිහිණි හෙළ ආශ්‍රිත කතා පුවත් රාශියක් මෙම ස්ථානයේ සඳහන් කර තිබෙනවා. ස්ථානයේදී අපි ලිහිණියක් ගැසූ විට යලිත් දෝංකාරය පඩි නෑ මේ පාරවල් වල. මේ ඇසෙන්නේ ඉහළ කන්දේ ඇති ගල් පර්වතයේ වැඩි අපේ දෝංකාරය අපිට යලිත් ඇසෙන නිසා තමයි. ඉතින් මේක තමයි මේ ලිහිණි හෙළේ විශේෂත්වය. ඉතින් අපි ලිහිණි හෙළ පසු කර ඔන්න ඉතින් අපි ගමනේ මහන්සියට පළවෙනි විවේකය ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අපි මෙතන නැවතිලා කෝපි එකක් එහෙම බීලා අග්ගල කරුණා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔන්න අපි කෝපි එක හැදෙනවා. යා කෝපි බීලා ගමන පටන් ගත්තා. මේ මාර්ගය ගැන කිව්වොත් ඉතා අලංකාර සිරිපා කරුණා කරනදී ඉතින් ඔයාලත් වෙනවා නම් කෑ ගහන්න මේ ගස් වලට හානි කරන්නේ නැතුව තමයි ඒක ඇල්ලුවද සිරිපා කරුණා කරනවා නම් හොඳයි. පාමේ දෙන්න බැයිද නේද? ඉතින් අපේ පළවෙනි සිරිපා කරුණා තමයි ශ්‍රී පලාබද්දල මාර්ගය. කඩුක අපිට බුලතරේ ඊ බල්ලෝ ඉතින් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. camping with wife channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න. ඉතින් අපි ඉස්සරහට travel vlog විශාල ප්‍රමාණයක් ගෙන බලාපොරොත්තු වෙනවා.
රිජෙක්ට් වුණා. මොකද මාස 4කින් විතර පස්සේ තමයි මේ හයික් එකක් කරන්නේ. ඉතින් පොත ගෙදරට වෙලා හිටපුවාම උඩ කකුල් එහෙම ලොක් වෙලා තියෙනවා. පළාත්පත්වල මාර්ගය කිව්වොත් මේක රජමාවත තමයි පෙර රජවරු මේ මාර්ගයේ තමයි සිරිපා කරුණාකරන් යොදාගෙන තියෙනවා කියලා පුරාවෘත්තයේ සඳහන් වෙන්නේ. ඉතින් බලන්න මේ සුන්දරත්වය ගහකොළ ඉතාමත් අලංකාරයි. ඉතින් අපිට මීළඟට හම්බ වෙන්නේ කළුගඟ. අපි ඉතින් කෙමින් දැන් කළුගඟට ළඟා වෙනවා. බලන්න මේ සුන්දරත්වය. පොඩි තැනිතලා මාර්ගයක් යනවා. මේ විල පලාබත්ගල මාර්ගය. පොඩක් සීතල ගතිය දැනෙනවා. මේ කළුගඟේ ආරම්භය චෝටි දුරපතකින් තමයි මේ කළුගඟේ ආරම්භය සිද්ධ වෙන්නේ. මේ වගේ පුංචි ගල පහරක් තමයි පහළට ගලාගෙන යන්නේ. ඉතින් අපි කළුගඟේ ජල පොදක් පානය කිරීමට අමතක කළේ නැහැ. ඉතින් කළුගඟේ ජලය පොඩ්ඩක් දීලා පානය කරනවා. අපි සිරිපා කරුණාකරන් පටන් ගත්තා. ඉතින් බලන්න මේ කුඩා ජල උල්පත පහළට යද්දී කොතරම් ලොකු ගංගාවක් වෙලාද මොහොතට ගලා බසින්නේ. ඉතින් කේත්පතු ජීවිත ගොඩක් සරුසාර කරගෙන පහළට බහින්න මේ කළුගඟ මොහොතට මුදා හැරෙනවා. ඉතින් කළුතරදී මේ දින වේරණ කුඩා දිය පහරකින් පේනවා පටන් කළුගඟ පොඩි දිය උපතරණයි. ඉතින් අපි කළුගඟ පාස් කරගෙන දැන් ඉහළට කරුණා කරනවා. සුමන සමන්දේවි හාමුදුරන්ගේ පිට ආරක්ෂාවෙන් සිරිපා කරුණාකරන් අපට ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ඉතින් අපි උඩට කරුණා කරනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි සිරිපාදේ යනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් කරුණා කරනවා කියලා තමයි කියන්නේ. මේ ජනප්‍රවාදී විශාල වචන ප්‍රමාණයක් තියෙනවා මේ සිරිපාදේ හා සම්බන්ධ. ඉතින් ඔයාලට පොත්පත් වලින් මේ උපුටා ගන්න පුළුවන්. අපිට මීළඟට හම්බ වෙන්නේ ගෙත්තම් පාන. ඉතින් මේ තියෙන්නේ රජමාවතේ එකට කාලා ගෙත්තම් පාන. ඉතින් මේ ගෙත්තම් පානේදී සාමාන්‍යයෙන් කෝඩුකාරයන් විසින් කෝඩුකාරය විශේෂයෙන් කට් කියලා දිනව පල්ලෙහා කඩවල ගන්න. මේක අරගෙන ඇවිල්ලා ඉදිකටට නූල අමුණලා කටලවල නූල් බෝල පරණි චාරිත්‍රයක්. ඉතින් අපි මීළඟට ගෙත්තම් පානේ චාරිත්‍ර ටික හරියාකාරව කරලා මීළඟට පිවිසෙන්නේ ධර්මරාජගලට. මේට ධර්මරාජගල කියන්නේ මෙම ධර්මරාජගලේ සෙල්ලිපියක් කොටා තිබෙනවා. මේ කොටා ඇත්තේ ධර්මරාජ රජතුමා විසින්. ඉතින් මෙම ගලට ධර්මරාජගල කියලා පැරැන්නන් සඳහන් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට කතා ගොඩාක් තියෙනවා මේ ධර්මරාජගල ගැන. ඉතින් අපිට ඔන්න සාදු සමනල කන්ද දැන් තමයි අපිට දිස්වන්නේ. ඉතින් රජමාවත කියලා තමයි මේකට සඳහන්. ගොඩක් රජවරු තමයි මෙම මාර්ගය භාවිතා කරලා තිබෙන ශ්‍රීපාදේ කරුණාකරන්. ඉතින් අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ පලාබත්ගල සීතගඟුලට. ඔයාලට පේන්නේ ඉතින් මෙතන තමයි අපි දවල්ට කෑවේ. මේ පලාබත්ගල මාර්ගයේ සීතගඟුල. ඉතින් අපි දවල් කෑම කාලා යලිත් සිරිපා කරුණාකරන් පටන් ගත්තා. දැන් අපිට මීළඟට හම්බ වෙනවා කුරුවිට පාර රජමාවතයි එකට එකතු වෙන තැන. එතන කියන්නේ වැලිමලුව කියලා. මෙතන තමයි රත්නපුර මාර්ගයේ මකර තොරණ පිහිටලා තියෙන්නේ. ඉතින් මෙතන පන්සලක් තියෙනවා. මේ පන්සලේ නම තමයි විවේකාරාමය. ඉතින් මකර තොරණත් පහු කරගෙන අපි ඉදිරියට යනවා පොඩි
පොදේකුත් වැටෙනවා. පොඩ්ඩක් සීතලයි දැන්. තේරෙනවනේ සුන්දරත්වය. වනපෙත් මැදින් තමයි මේ මාර්ගය පිටලා තියෙන්නේ. මේ මාර්ගයේ කිව්වොත් පඩි පොඩ්ඩක් අඩුයි හටන් පාරට වඩා. දුරින් වැඩි මේ රත්නපුර මාර්ගය. දැන් මේ පිටුපස්සෙන් පේන්නේ කුණුදිය පර්වතය. ඔයාලට පේනවා සීගිරිය වගේ කන්දක් මේ පිටුපස්සෙන්. මේක තමයි කුණුදිය පර්වතය. මෙතන දැන් ඔයාලට පිටුපස්සෙන් පේනවා බෑන සමනල කන්ද. ඉතින් ඔයාලට අර පිටුපස්සෙන් පේනවා වැලිමලුවේ මකර තොරණයි. මෙතනින් එහාට නම් පොඩ්ඩක් හුළඟ වැඩි. ඊළඟට අපිට හම්බ වෙන හුළං කපොල්ල. ඉතින් අද පොඩ්ඩක් සොලි කුණාටුවක් තියෙනවා මේ මුළු දිවයිනටම. ඉතින් අද ගොඩක් සීතලයි. වැස්සක් තියෙනවා, හුළඟක් තියෙනවා. දරා ගන්න බැරි සීතලක් තමයි තියෙන්නේ. ඉතින් සුමන සමන්දේවි හාමුදුරන්ගේ පීඨ ආරක්ෂාවෙන් අපි ඉතින් ඉහළටම කරුණා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිට පේනවා දැන් සමනල කන්ද සිරි ශබ්ද කිසිවක් ඇහෙන්නේ නැහැ. මොකද වෝටර්ප්‍රූෆ් කවරේ දාලා තමයි වීඩියෝ කළේ. දිගටම නැග්ග. ඉතින් එයාලට තූල ගන්න බැරි සීතලක් හන්ද එයාලත් පහලට කරුණා කරනවා. ඉතින් අපි ළඟ මොකුත් තිබ්බේ නැහැ එයාලට සීතලට මොකුත් කරගන්න. ඉතින් අපි එයාලා දාලා අපි සිරිපා කරුණා කරන්න පටන් ගත්තා. මේ වැට නැත්තම් අපි ගහගෙන යන තරමටම හුළඟ වැඩි. පේනවනේ වලට ගස්වල හෙලවෙන ගතිය. මේ වැටවල් අල්ලන්න බෑ සීතලයි. ග්ලව්ස් මේස් ඔක්කොම තෙමිලා තියෙන්නේ. හරිම සීතලයි. දැන් ටිකක් හවස් වෙලා තියෙන මීදුම එහෙම ගොඩක් තියෙනවා පල්ලෙහා ඔයාලට පේනවා. අපිට ඊළඟට හම්බ වෙන්නේ ඇහැල කණුව. ඇහැල කණුව ගාව තමයි අන්තිම ආපන ශාලාව පිහිටලා තින්නේ. ඔයාලට මොනවා හරි ගන්න ඕන නම් එතනින් අරගෙන යන්න ඕන. දැන් පොඩ්ඩක් අපේ කට්ටියට නම් පොඩ්ඩක් අමාරුයි සීතලයි. මොකද අපි එක දිගටම සිරිපා කරුණා කරපු නිසා. ඒ 7ට තමයි අපි පටන් ගත්තේ සිරිපා කරුණා කරන්න. දැන් 5:00 වෙලා වුණා. ඉතින් අපි ඇහැල කණුවට ආවා. ඇහැල කණුවේ විශේෂ චාරිත්‍රයක් තියෙනවා කෝඩුකාරයන්ට කරන්න. ඉතින් මේකේ හුණු ගාලා අපේ සිත ඔක්කොම පිරිසිදුයි කියලා කියන තමයි මේ හුණු මේ ගලේ ගාලා නලල තියලා මේ අපි කියන්නේ. ඉතින් අපි එතනින් එහාට මහගිරි දම හුළං කපොල්ල පසු කරගෙන සිරිපා කරුණා කරනවා. ඉතින් විශේෂයෙන් කියන්න ඕන මේ සිරිපා කරුණා කරන්න එනවනම් ඔයාලා ගේන පොලිතින් එහෙම දාලා යන්න එපා. ආයි රැගෙන යන්න කටයුතු කරන්න. අපි දැක්කා මේ මග දිගටම ඊයේ තමයි සිරිපා කරුණා පටන් ගත්තේ. ඉතින් පළවෙනි දවසේම ඔයාලා මේ මාර්ගය අපවිත්‍ර කරලා තියෙනවා අපි දැක්කා.
ඉතින් අපි දකින ඉටිකොලේ පවා අපේ බෑග් වලට දාගත්තා අපි නම්. ඉතින් හැමෝම මේ වගේ වෙන්න පාසල් ලකුණු පමණක් තියලා යන්න. ඉතින් මේවා අපිරිසුදු කරන්න එපා. අපේ ඉදිරි පරපුරටත් රැක ගැනීම පිණිස ඔයාලා කටයුතු කරන්න ඕන. ඔන්න අපි දැන් ඉන්නේ හුලං කපොල්ලේ. ඔයාලට පේන බෑන සම්මනල කඳු පන්තිය. ඒ වගේම කුණුදිය පර්වතය තා පූර්වයට පේනවා. ඒ වගේම පහලින් අපි ආව මාර්ගය පේනවා. ගල් වංගෙඩිය, ඒ වගේම මකර තොරණ. පේනවනේ හුලඟ ඔයාලට. මේ හුල ගන්න බැරි හුලඟක් තමයි මේ හුලං කපොල්ලේ තියෙන්නේ. ඉතින් අපි පරිස්සමෙන් හිමින් සිරිපා කරුණා කරගත්තා. ඉතින් හුලඟ නම් බොහොම වැඩි ඔයාලට පේනවා. ගහගෙන යන තරම්ම හුලඟ. ඉතින් අපි මේ පසු කරේ හුලං කපොල්ල. ඉතින් ආර පේනවා මගේ පිටිපස්සෙන් ඉතාම සුන්දර දර්ශනයක්. බෑන සමනල කඳු පන්තිය, කුණුදිය පර්වතය. ඉතින් අපි ආව මාර්ගය ඉතා පැහැදිලිව පේනවා. ඉතින් අපිට තව පඩි සුළු ප්‍රමාණයක් තමයි නගින්න තියෙන්නේ සිරිපා මළුව දක්වා. ඉතින් අපි යමු සිරිපා මළුවට. මෙතන ඔයාලට පේනවා ඊයේ ආව කට්ටිය ගොඩක් කුණු අපවිත්‍ර දාලා ගිහිල්ලා තියෙනවා. ඉතින් හරිම දුකයි මේව දකිද්දි. ඉතින් ඔයාලට කියන්නේ පොඩ්ඩක් පුරුදු වෙන්න. මොකටද පුරුදු කරන්නේ? මේ කුණු හැමතැනම දාන්න එපා, අපවිත්‍ර කරන්න එපා. පේනවනේ අපවිත්‍ර කරලා තියෙන හැටි. ඊයේ පළවෙනි දවස් තමයි ආරම්භ කළේ. ඉතින් දවසක් ගත වෙන කලින් මෙච්චර කුණු මාස 6ක් 31 වෙන කුණු ඔයාලට හිතා ගන්න පුළුවන්. ඔන්න ඉතින් අපි රත්නපුර මාර්ගයෙන් මළු ආසන්නයටම පැමිණලා ඉතින් තාමත් හීනි පොදයක් වැටෙනවා. උනට ඇඟට නම් හරිම සනීපයක් තමයි දැනෙන්නේ මේ මළුවට පා තිබ්බ වෙලේ ඉඳලා. ඉතින් අපි ඉක්මනටම ඉන්න තැනක් පොඩ්ඩක් රෙඩි කරගන්න ඕන. අපි මොකද හෙට බීර සේවය බලන්න ඕන. අපි මොනවා හරි හදාගෙන කන්නත් ඕන. හරිම සීතලයි. මොකුත්ම ඇහෙන්නේ හුලන් සද්ද විතරයි ඇහෙන්නේ. ඉතින් ඔන්න අපේ රෑ කෑම වේලට කලින් අපි ඉතින් සීතල යන්නත් එක්ක උණු කෝපි එකක් රස විඳින්න හදන්නේ. ඉඟුරු බිස්කට් එකක් කාලා කෝපි එකක්. හරිම සීතලයි මගේ. ඉතින් අපි කොත්තුමී අරගෙන ආවා රෑට කන්න. ඉතින් රෑට මගේ වයිෆ් කොත්තුමී හදන ගමන් තමයි සීතලයි පේන්නේ. පෙරවගෙන අර හරි ඉස්සරහින් හුලඟ යනවා. හුලඟ සද්ද ගොඩක් තියෙනවා. ඉතින් ගොඩක් කට්ටිය නම් නෑ අද. ඔන්න ඉතින් අපි පාන්දරින්ම නැගිටලා පිරිසිදු වෙලා සිරිපා මළුව සිරිපතුල වැඳගන්න තමයි යන්නේ. මේ හුලඟ වැඩි තමයි. ඉතින් අපි මල් අරගෙන මල් පූජා කළා. පාන්දර 6යි වෙලා 5:00 වෙලාව දැන්. ඉතින් අපි මල් ගෙන අපව පූජා කරලා සෙරෙප්පු නැතුව ඉන්න බෑ. හරිම සීතලයි. මේ ගල් සීතල වෙලා තියෙන්නේ. ලාවට පොදේකුත් වැටෙනවා. ඉතින් අපි යනවා දැන් සිරිපතුල වැඳ පුදා ගන්න. සාදු සාදු කරුණාව. පේනවනේ ගහගෙන යන තරම් සුළඟ වැඩි උඩ මළුවට. සාදු සාදු සාදු. සුමන සමන්දී ආම්ගේ පිට ආරක්ෂාවෙන් සිරිපතුල වැඳ පුදා ගන්න සූදානම් වෙනවා. සාදු සාදු සාදු. ඉතින් මෙතනට ගියාම මාරම
මේකත් තමයි දෙන්නේ මේක වචන වලින් කියන්න බෑ. සීතලක් ඇත්තෙම නෑ එතනට. ඉතින් මේ තමයි මේ ඊයේ වඩම්ම පිරිම පිටලා තින්නේ මේ කුටි. ඉතින් අපි කට්ටිය ආව වාර ගන්න ඉතින් ගන්ටාරේ නාද කරන චාරිත්‍ර තමයි දැන් අපි මේ කරන්නේ. ඉතින් වයිෆ්ගේ දෙවනි ගමන සිරිපාද. ඉතින් අපිට හම්බුණා අපි පැල්මඩුල්ලේ යාළුවෙක්. ඉතින් මෙයාත් අපිත් එක්ක එකතු වෙලා සිරිපා කරුණා කළේ. එයාගේ 6 වෙනි පාර තමයි මේ සිරිපා ගමන. මගේ 5 වෙනි හතර වතාවක් මම පැමිණි දිනේ හතර වතාවම හැටන් මාර්ගයෙන් තමයි ආවේ. ඉතින් මේ පාර වෙනසකටත් එක රජමාවත කරා සිරිපා කරුණා කරන්නේ දාලා. ඉතින් උතුම් ශ්‍රී සමන දෙවි හාමුදුරන්ගේ පීඨ ආරක්ෂාවෙන් අපි සිරිපතුල වැඳගෙන පහළට කරුණා කරන තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඉර සේවයත් බලන්න. අද නම් මට පේන විදිහට ඉර සේවය හොඳටම පේන එකක් නෑ. මොකද වලාකුලින් බර දේශගුණයක් තමයි තියෙන්නේ. මොකද මුළු ලංකාවටම අද සීතල දැනිලා තියෙනවා. අපිට ඉර සේවය හරියට බලා ගන්න බැරුණා. ඉතින් අපි දැන් මේ ලෑස්ති වෙන්නේ පහළට කරුණා කරන්න. සිරිපාදේ කරුණා කරලා පහළට කරුණා කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් තවමත් හුළඟ නම් අඩු වෙලා නැහැ. ඉතින් පේනවනේ ඔයාලට කුණු කසල බැහැර කරන්න එපා වනාන්තරයට. නැවත වතාවක් කියනවා. රැගෙන යන කුණු ආපහු ගෙදරටම රැගෙන යන්න කියනවා. එක සිතින් ඉල්ලනවා. ඉතින් හැමෝම පුරුදු වෙන්න මේ පුරුදු. එහෙමමත් අපේ රට ලස්සන කරන්න පුළුවන්. හැමතැනම තියෙන්නේ ওই දේ තමයි කුණුකසල හරියට බැහැර කරන්න අපි ලංකාවේ මිනිස්සු. ඒක තමයි ඉතින් ගොඩක් දුක. ඇවිදිද්දි මේවා හැට දැක්කම ඉතින් හරිම දුකයි. මොනව කරන්නේ? ඔයාලා පුරුදු වෙන්න මේ කුණු කසල වනාන්තරයට බැහැර කරන්න එපා. ඉදිරි පරපුරට මේවා ආරක්ෂා කරන්න, රැක ගන්න. ඉදිරි පරපුරට දැක බලා ගන්න. පේනවනේ ඔයාලත් රත්නපුර පැත්තෙන් යනවා නම් මේ වගේ තමයි ඉතින් පඩි පිටලා දින්නේ. හැම කෙනෙක්ම යන්න විඳින්න රස විඳින්න. ඒ වගේ ලංකාව වටේම ඇවිදින්න. ඔයාලටත් වාසනාව ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ආයිත් ඔයාලට පේනවා බෑන සමනල කුණුදිය පර්වතයේ කඳු පන්ති ටික පහළින් තාපූරුවට නෙත ගැටෙනවා. ඉතින් පරිසරයේ සුන්දරත්වය විඳින්න ඉතින් ඒ නිදහස කිව්වොත් ඉතින් කියලා නිම කරන්න බෑ. මේ කැලේට ආවට පස්සේ තියෙන නිදහස, සීතල, ඒ වගේම වතුර. අපි දෙන්නත් ඉතින් ඇවිදින්න තමයි ආස. කැලවල ඇවිදින්න. ලංකාවේ තියෙන කැලවල්, දියඇලි, කඳු, ඒ වගේම පූජනීය ස්ථාන අපි ඔයාලට පෙන්වන්න ඉදිරියේදී කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. Camping with Wife YouTube channel එක, ඒ වගේම Facebook page එක, Instagram, TikTok ඒවත් follow කරලා like කරලා තියාගන්න. YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් අපේ ඉදිරියේදී ගොඩක් වීඩියෝ ගන්න බලාපොරොත්තු වෙනවා මේ ලංකාවේ තියෙන සුන්දරත්වය. ඒ වගේම ලංකාවෙන් පිටතටත් අපි
පිටතින් ලංකාවෙන් එහා ලෝකයක් පෙන්වන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි බලමු ඉස්සරහට ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙන මේ කැම්පින් විත් වයිෆ් channel එක. ඉතින් අපි දෙන්න එක තමයි යන්නේ ලංකාවට. ඉතින් මේ පාර නම් කෝඩුකාරයෝ 3 දෙනෙකුත් එක්කගෙන තමයි සිරිපා කරුණා කරන්න යොදාගත්තේ. ඉතින් අපේ අනිත් වීඩියෝස් උත් බලන්න යට තියෙනවා මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් link. chariot path ඒ වගේම අපේ පළවෙනි කඳවුරු රාත්‍රිය. ඉතින් අපි හිමින් සිරිපාදේ සමුදිර හිමින් පහළට කරුණා කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් අවාරේ මේ පාර වැහිලා තමයි තිබ්බේ කැලෙන්. ඉතින් මේවා සුද්ධ පවිත්‍ර කරලා මේ වැට තීන්ත ගාලා ඒකල ඉතින් අපේ යුද හමුදාවේ සේවකයන් තමයි ඉතින් මේ සියලුම දේවල්ට සහාය ලබා දෙන්නේ. ඉතින් යාළුවෝ දීර්ඝායුෂ පතනවා. මෙවැනි වැඩ කටයුතු වලට සහභාගී වෙලා මෙවැනි දෙයක් ලංකාව වෙනුවෙන් කිරීම පිළිබඳව ඉතින් අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ගොඩාක්ම පිං ඔයාලට අපි වෙනුවෙන් මෙම මාර්ග පිරිසකර කර දීලා ගොඩක් දුක් විඳිනවා ඔයාලා. ඉතින් මේ මළුවෙත් ඉන්නවා පොලිස් මුරපොලේ. පොලිසිය හරිම සීතලයි උඩ මළුව. ඉතින් අපි එයාලට දීර්ඝායුෂ පතනවා. ශ්‍රී සුමන සමන්දී හාමුදුරුවෝ පිට ආරක්ෂාව ලැබෙනවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි යලිත් මේ වසරේ සිරිපා කරුණා කරන්න හිතාගෙන ඉන්නවා. මේ තියෙන හැටන් පාර. එතනින් අපිට සම්බන්ධ වෙන්න පුළුවන් හැටන් මාර්ගයේ මගක් දුරට ආවම රත්නපුර මාර්ගයට එන්න පොඩි ෂෝට් කට් එකක් තියෙනවා කැලේ මැදි. ඉතින් එතන තමයි අපි දැන් පහු කරේ. ඒකට පේනවා මේ පරිසරයට ආවේනික ශාක තමයි මේ වැඩිට තියෙන. පේනවා මේ ගස්වල තියෙන ඇල්ගී විශේෂ මේ තෙත හුළඟත් එක තෙත තියෙන හන්ද තමයි මේ ගස්වල පාසි වගේ ඇල්ගී ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඉතින් කොට කුරු ගස් තමයි මේ කඳුවල වදින්න ඔයාලා දන්නවා ඇයි කියලා හුළඟට වරොත්තු දෙන විදිහට. හරිම ලස්සනයි මල් වලින් බර වෙලා තමයි මේ ගස් තියෙන්නේ. ඒ ඔයාලට ඈතින් පේන කුණුදිය පර්වතය ඉත අලංකාරව. පොඩි වැහිබර ගතියකුත් එනවා. පොඩි පොදයක් වැටෙනවා. මෙන්න අපේ යාළුවෝ දෙන්න ආයි හම්බුණා අපිට මගදී. එයාලා බලන් ඉඳලා තින්නේ අපි පහලට කරුණා කරනකම්. මෙතන තියෙනවා ඔයාලට දැකගත්ත හැකි මේ සමනල කන්ද රසික එකමුතු ව්‍යාපෘතියක්. මේ සමනල කන්දට පේන කඳු පන්ති වල නම් සඳහන් කරලා තියෙනවා මේ පුවරුවේ. ඉතින් අපි දැන් පහලට කරුණා කරලා ඉන්නේ. අපි දැන් මකර තොරණ ගාව තමයි ඉන්නේ. ශ්‍රී විවේකාරාමයේ ඉතින් අපි පොඩ්ඩක් විවේක අරගෙන මේ තියෙන්නේ විවේකාරාමේ මකර තොරණ. ඉතින් මෙතනින් තමයි කුරුවිට පාරයි රත්නපුර පලාබද්දල මාර්ගයයි වෙන් වෙන්නේ. ඉතින් අපි පලාබද්දල මාර්ගයේ කඩේ තියලා ගියා අපේ බෑග්. ඉතින් ඒවත් අරගෙන අපි කුරුවිට පාරින් තමයි පහලට කරුණා කරන්න ඉන්නේ. ඉතින් මේ කුරුවිට පාරමේ ඔයාලට පේන පඩි නම් නෑ. හැබැයි ගල් හොදගෙන ගිහලා ඉතින් පොඩ්ඩක් අමාරුයි. ඉතින් අපි බලමු ඉස්සරහට ගිහිල්ලා මේ කුරුවිට මාර්ගය මොන වගේද කියලා. මේ දින කුරුවිට මාර්ගයේදී පොඩ්ඩක් විශාල ගල්
පස් හොදගෙන ගිහිල්ලා තමයි ඉතින් නිර්මාණය වෙලා තියෙන පඩි. ඉතින් විශාල පඩි තියෙනවා වයසක ඇයට නම් පොඩ්ඩක් අමාරුයි මේ මාර්ගය. මොකද සමහර තැන්වල නම් අත්වැටවල් තියෙනවා සමහර තැන්වල අත්වැටවල් නැහැ. මොකද අවාරයට මේ මාර්ගයේ වතුර ගලාගෙන යන නිසා මේවට හැරිලා ගල් තියෙන තැන්වල ගල් තියෙනවා. මේ වගේ තමයි හරියට පඩියක් නැහැ. පොඩ්ඩක් ඉතින් ප්‍රවේශමෙන් ගමන් කරන්න ඕනේ. තේනවනේ ඔයාලට. ඉතින් අපිට නම් අපූර්ව අත්දැකීමක් මේ මාර්ගය. හරිම සුන්දරයි මේ මාර්ගය නම් ඉතින් දෙපැස වනාන්තරයෙන් පිරිලා හරිම නිදහස් හරිම කූල්. උලඟත් ඉතාම පිරිසුදුයි. ඉතින් අපි හුස්ම ගන්න හරිම ලේසි. ඉතින් කොළඹ ඉඳලා එන කෙනෙක්ට මේ හරියට આવොත් ලොකු වෙනසක් දැනෙනවා හුස්ම ගන්න එකේ. ඒ වෙනස අපිට නම් තේරෙනවා ඉතින්. ඉතින් පේනවා ඇති ඔයාලට පල්ලෙහා හොදන විල විශාල පඩි තමයි තියෙන්නේ. ඉතින් ප්‍රවේශමට අඩිය තියෙන ඉතින් දිස්සනවා ඊයේ පොඩ්ඩක් වැස්සා නිසා. ඉතින් අපි තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා බලමු. ඉතින් අපිට කුරුවිට මාර්ගයෙන් දී හමුවන සීතල මුල තමයි මේ. ඉතින් මට මේ මාර්ග තුනෙන් හොඳම සීතල මුල කිව්වොත් මේ වැඩදී මේ කුරුවිට මාර්ගයේ පිටා තිබෙන සීතල මුල. ඉතින් නාන්න එහෙම කියාපු තැන අපේ කට්ටිය ඉතින් නෑව හොඳට. මෙතනින් තමයි ගොඩෙන්නේ ඉතින් වතුර වැඩි වෙලාවට පොඩ්ඩක් ප්‍රවේශමෙන් ගොඩෙන්නේ ඉතින් තේරෙන්නේ නැහැ ආරක්ෂාව. මෙතනින් මගේ වම් අත පැත්තේ තියෙන ඉතා ගැඹුරු සද කළු පාටට වතුර තියෙන මෙතන බිලි අරගෙන තියෙන විශාල ප්‍රමාණයක්. ඉතින් පරිස්සමට මේ මගේ දකුණු අත පැත්තෙන් ඔයාලා නානවා නම් තමයි ආරක්ෂාව මොරමුනේ මගේ පිටුපස්සෙන් තියෙන්නේ එතන. ඉතින් මෙතන දාලා තියෙනවා බිලිගත් මෙතන ඒ වනේ සැරිසරන හත්තු. මෙතන
බෝඩ් දාලා තියෙනවා අපි වගේ හතුන්ගේ ජීවිත සුරකින්න. ඉතින් පොලිතින් වනාන්තරයට බැහැර කරන්න එපා යලිත් කියනවා. ඉතින් පේනවාද මේ සුන්දරත්වය? පොඩි පොදයක් වැටෙනවා දැන් නම්. ඉතින් කුඩා දියැලි විශාල ප්‍රමාණයක් අපිට මුණ ගැහුණා. ඔයාලට ඒ ලස්සන දියැලි දෙක තුනක් පෙන්වන්න මම බලාපොරොත්තු වෙනවා. මේ හරිය ඉඳලා පොඩ්ඩක් කූඩැල්ලෝ ඉන්නවා. අපි නම් කූඩැල් ගන්න බෙහෙතක් පාවිච්චි කරනවා ඩෙටෝලි තෙලුයි කවලමට දාලා පොඩි ස්ප්‍රේ එකකට හදාගෙන ඉන්නේ අපි. ඒක ස්ප්‍රේ කරාට පස්සේ ඉතින් කූඩැල්ලෝ නගින්නේ නැහැ. ඉතින් මෙතන පැරණි දේවාලයක් තිබ්බා. ඉතින් එතනට අපි අනුකූලව එහෙම වත්තු කරලා ශ්‍රී සුමන සමන්දිවි කියන ආශිර්වාදය අරගෙන ඉතින් පහලට කරුණා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පැරණි දේවාලයක් පේන විදියට දැන් අපි ගොඩක් දුර ප්‍රමාණයක් පහලට කරුණා කරලා තියෙන කුරුවිට මාර්ගයේ අම්මා මොකද්ද වන්නේ ඈ ගලපුවම අලංකාර දියල්ල. ඔයාලට පේන ඇති විශාල ගල් පර්වතයක් ඉස්සරහා තියෙන. ඉතින් තවත් දියල්ල. බලන්න මේ නිර්මාණය කරලා තියෙන අපූර්ව ස්වභාව සෞන්දර්යය. අලංකාර. බලන්න මේ සුන්දරත්වය විඳින්න. වනාන්තර විඳින්න මේ ඔයාලා පොලිතින් වනාන්තරයට බැහැර කරන්න නම් අපා යලිත් මම කියනවා මේ වනාන්තර ආරක්ෂා කරන්න ඕනේ. ඒ වගේම මේ ගස් කොළන් කඩලා දුන්නා විනාශ කරන්න නම් එන්න එපා. විශේෂයෙන් මත්පැන් පානය බෝතල් දාලා යනවා. ඉතින් අපිට පොඩි රෙස්ට් එකක් ගන්න ලස්සන තැනක් හම්බුණා. ඉතින් අපි පොඩ්ඩක් වාඩි වෙලා පොඩ්ඩක් නිදහසේ කතා කරගෙන ඉන්න පොඩි දියැලක් ගන්න. මේ මාර්ගය නම් තම සුන්දර අත්දැකීම් ටිකක් තමයි අපිට ගෙනල්ලා තියෙනවා. තවත් කුඩා දිය පහර ඉතා ලස්සනයි. ඉතින් අපි ස්වභාව සෞන්දර්යය බලන්න අපි දැන් ඉන්නේ ජම්බෝල ගහයට අම්බලම. මේ තමයි කුරුවිට පාරෙන් සිරිපා කරුණා කරාදී හම්බෙන පළවෙනි අම්බලම. ඉතින් අපි පහලට කරුණා කරන හන්ද අපිට අන්තිමටම හම්බෙන අම්බලම තමයි අපි පසු කරේ. දැන් නම් අපි ගොඩාක් දුරට පහලට කරුණා කරලා තියෙන තව පොඩි දුරක් තමයි කුරුවිට බස් රථය අපිට ගන්න ගමන් කරන්න තියෙන්නේ. මේ තමයි අවසාන දියැල්ල. ඉතින් පාලමකින් තමයි යන්න තියෙන්නේ. ඉතින් අපේ සිරිපා කරුණාව අවසානයේදී මෙතනට අපි ආවට පස්සේ අපිට ට්‍රීවිල් එකක් හම්බුණා. ඉතින් එයා අපිව දාගෙන ගියා බස් එකක් තියෙන තැනකට. ඉතින් එයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. එයා මුදල් නම් අපෙන් ගත්තේ නෑ. අපිව දාගෙන අපි බස් එක තියෙන තැනටම ඩ්‍රොප් කළා. නැත්නම් අපිට රැය වෙනවා යන්න. මොකද අපි බස් එකේ ආව නිසා. අපි මෙතනින් කුරුවිටට ගිහිල්ලා කුරුවිටින් යලි රත්නපුර බස් එකේ යනවා. ආත්මපුරෙන් පානදුර බස් එකේ යනවා. ගෙදර යන්න ඉඳලා ඉතින් සුන්දර සංචාරක නිමාව. එහෙනම් යලිත් හම්බ වෙන සුන්දර වීඩියෝ. එහෙනම් අදට සමුගන්න. ජය වේවා. මේ කැම්පින් විත් වයිෆ් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහිල්ලා එන්නම් යාළුවෝ.